Nice to see you after a while, Honorable Deputy Speaker and the Chair. Assalamu alaikum. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ නවරාජයේ දෙවන අයවැය විවාදයේ ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් වැය ශීර්ෂයක් විවාදයට ගන්න මොහොතේ මම ඇමතිතුමත් මම දැක්කා මොහොතකට කලින් ඉන්නවා ඔජ්ජමතුමා ඉන්නවා වැදගත් කරුණු කීපයක් කෙටියෙන් මතු කළ යුතුයි. මම දිගින් දිගටම සංවාදයට ලක් කරා සේම මම යෝජනා කරන්නේ නැවත වරක් මේ අපේ ආණ්ඩුවට අපේ රට වෙනුවෙන් කළ හැකි යම් දෙයක් තියෙනවා නම් ඒ ලයිස්තුවේ තියෙන අංක 1 තමයි මේ රටේ ව්‍යවසායකත්වය පිබිදවීම. මේ රටේ ව්‍යවසායකත්වයන් පිබිදවීම සහ මේ රටේ ජනතාවත් ඔබත් ව්‍යවසායකත්ව මනසකින් මේ රටේ ධනය නිර්මාණය කිරීම පිණිස කටයුතු කිරීමට මෙහෙයවීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවර අයවැයේ ඔබ සියලු දෙනාම දන්නා පරිදි සඳහන් වන සියලු යෝජනා ඒ කේන්ද්‍රගත වෙලා තියෙන්නෙම අපිට ප්‍රශ්නයක් තියෙනවාය. ඒ ප්‍රශ්නය ණය හා බද්ධ වුණු එකක්ය. ණය ගෙවා ගන්නට තියෙනවාය. ඒ නිසා බදු මගින් සල්ලි එකතු කරන්නට ඕනේ. අපි ඒක හොඳට කළා තියෙනවායි කියන දේ. මේ අයවැයේ අය පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ ධන නිර්මාණය පැත්තෙන් ගත්තොත් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. අපි ධනයක් නිර්මාණය කිරීම සඳහා ගමනක් යනවාය කියන ඒ උපාය මාර්ගික ක්‍රියාදාමය. ඒ නිසා මම යෝජනා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, we are in a very sad situation. We have to compete with the region. We have to compete with the world. Most of the emerging economies are coming up very fast. They are being driven with strategies. They know what they want to get for their nation. As much as we have been forced to think on the lines of IMF, we have to understand their motive is very different to the motive of our nation. They want to exploit us, our resources, and to put pressure on the people of Sri Lanka, but collect what they want from us. That has been the agenda right through. I am not an anti-IMF person. I am very much open for all the modern tools and dealing with all those institutions. But we have to deal with them. We have to negotiate with them from a position of strength, not from a position of weakness. Now the world look at us, especially these institutions. They look at us as a very weak player. එනිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නේ අපිට මේ තත්ත්වය උදා කරලා දීලා තියෙන්නේ ඓතිහාසිකව අපෙන් බලාපොරොත්තු උඩ අපේ දේශමාමකත්වය විනාශ කළා, රටට ආදරය කියන එක සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ වෙනුවට රටට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයේ පුද්ගලයින් පිරිසක් බලයට පත් කරලා, දුර්වල පුද්ගලයින් පිරිසක් බලයට ගෙනල්ලා ඔවුන් ලවා අර කරගන්න ඕන දේවල් ඔක්කොම කරගන්නවා. ඉතින් මේ රටේ අහිංසක මිනිස්සු හරිම පව්. හැමදාම මේ ඓතිහාසිකව වර්ධනය වුණාය කියලා මේගොල්ලම කියන 76 වසරක සාපය කියලා අන්තිමට මේ කුමන්ත්‍රණකාරීව රජයක් ගෙනල්ලා තියෙනවා.
කුමන්ත්‍රණකාරීව රජයක් ගෙනල්ලා තියෙනවා. මෙන්න මේ බාහිර අපේක්ෂාවන් හොඳටම ඉෂ්ට කරගන්න පුළුවන් වෙන විදිහට. මේ අයවැයනුත් තහවුරු වෙන්නේ ඒක. වෙන කිසි දෙයක් නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතනවා මේ රටේ ජනතාව ඔබට අනුකම්පා කරයි කියලා. ඔබට අනුකම්පා කරයි. දැන් අපේ ඇමතිතුමා ලස්සනට ඉන්නවා. I must appreciate the fact that you are in suit and tie, but we should not be slaves. අපි වහලුන් නොවිය යුතුයි. අපි වහලුන් නොවිය යුතුයි මේ බටහිර ආඛ්‍යානයේ ටයිකෝට් ගැහුවට. අපි හිතන්නට ඕන අපේ මව්බිමේ දෘෂ්ටි කෝණයෙන් කොහොමද අපි ඉස්සරහට යන්නේ. අපිට වැරදක් වෙලා තියෙනවා නම් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් අපි ඒක නිවැරදි කරගන්නට ඕන. හැබැයි ඒක නිවැරදි කරගන්නවා වෙනුවට අපි මුළු මහත් ජාතියම පාවා දෙමින් මුළු මහත් රටම පාවා දෙමින් අපිට ආර්ථිකව ජීවිතේට ගොඩ එන්න බැරි වලකට අපි ඇදගෙන යනවා නම් ඒ දිහා බලාගෙන ඉන්නේ මොන හිතකින්ද? අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපි ඔක්කොම මහ පොළොවේ හොඳට පය ගහලා ඉන්න අය. මේ යථාර්ථය තේරෙන්නට කිසිම බාධාවක් වුන්ට නැහැ. හැබැයි ඔවුන් අද මනසින් නිර්මාණය කළා තියෙනවා මේ බලවේගය විසින් කාලයක් තිස්සේ ඔවුන්ට ඔළුවට දාලා තියෙනවා. මෙන්න මේක තමයි ඕගොල්ලගේ රාජකාරිය කියලා. ඒගොල්ලෝ මේක ආගමක් විදිහට විශ්වාස කරනවා. ඒක නිසාම තමයි බොරු කියමින්, රවට්ටමින්, වංචා කරමින්, ඒ බොරු සමහර වෙලාවට ඔවුන්ම විශ්වාස කරමින් මේක කිය මේ රට විනාශය කරා ගෙනියන්නේ. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම ආයාචනාත්මකව කියන්නේ අවංකව හදවතින් මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ නිදහස් අධ්‍යාපනයෙන් මෙතෙන්ට ආපු කෙනෙක් හැටියට අවංකවම හදවතින් කියන්නේ මගේ අපේ දේශපාලන අරමුණු පැත්තකින් තියන්න. අපි දේශපාලනිකව අපි යමක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඔක්කොම පැත්තකින් තියලා මම මේ කියන දේ දිහා අවංකව බලන්න. මේක නෙමෙයිද අපිට වෙලා තියෙන්නේ. එහෙමනම් මම යෝජනා කරන්නේ යම් කිසි මොහොතක හෝ ඔබ නින්දෙන් ඇහැරි ඔබගේ හදවතට එකකව මේක කල්පනා කරලා බලන්න. මේ රටේ ධනය නිර්මාණය කිරීම සඳහා ලෝකයේත් එක්ක තරගකාරීව හැසිරෙන්නට නම් අපිට අත්‍යවශ්‍ය දේ තමයි ව්‍යවසායකත්ව මනසකින් යුතු රාජ්‍ය, ව්‍යවසායකත්ව මනසකින් යුත් පිරිසක් කටයුතු කිරීම. ඉතින් ඒකට දුදුරේ ගෙනාපු මේ ළඟදි ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ඒක දර්ශකයක් හැටියට දිශානතියක් හැටියට ගත්තොත් එහි නිකන් ව්‍යවසායකත්වය කියලා විශේෂ නිර්දේශයක් දාලා තිනවා. ලෝව ව්‍යවසායකත්වය කියන්නේ එකට නෙමෙයි. කුඩා දරුවාගේ ඉඳලා from the early childhood education you bring this kind of mindset to the kid, and as a result you produce people who create jobs, not the people who are going behind jobs. That is the thinking of the new world. That is the world we have to deal with. That is the world we have to fight with. අන්න ඒ ශ්‍රී ලාංකිකෙක් අපිට හදාගන්නට ඒ මාර්ගය අපි ගෙනියන්නට ඕන. ඒකට අපි අවංක වෙන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේ අද හොඳම උදාහරණය නියෝජ්‍ය කතානායකතුමනි අපේ තියෙනවා සංචාරක කර්මාන්තය ගැන මෙතුමන්ලා කතා කරනවා. ව්‍යවසායකත්ව මනසකින් මොහොතක් බලන්න. අද බොහෝ සංචාරකයින් විශේෂයෙන්ම දකුණු වෙරළබඩ තීරය හා නැගෙනහිර ඔවුන් ලංකාවේ අන්ඩ ව්‍යවසායකයෝ බිහි වෙලා තියෙනවා. ඔවුන්ගේ ටෙලිග්‍රෑම් ගෲප්ස් වලින් අපිට බඩු විකුණනවා. අපිට පිටරට බීම විකුණනවා. සිගරට් විකුණනවා. ඔවුන් ඇග විකුණනවා. මේ සියල්ලම අද ඔවුන් අපෙන් සල්ලි අරන් යන තත්ත්වයේ ව්‍යාපාරිකින් පිරිසක් බවට පත් වෙලා. අපි ඒ පිළිබඳ මොහොතක්වත් කතා කරලා නැහැ. අපි කතා කරනවාද සංචාරක කර්මාන්තය ගැන නොම්බර කතා කරාට කෙතරම් මුදලක් සුද්ධ වශයෙන් ශ්‍රී ලංකාව උපයා ගන්නවද කියලා.
Now that tourism being the lowest hanging fruit which we can pluck at this moment of time, Honorable Deputy Speaker, do we even discuss how to exploit this opportunity and get the best for this country? Instead, what happens is that they are exploiting our country and taking our money and going away. And that is in fact creating a loss to the nation. Really a loss to the nation. I am asking our minister, please look at this. I can show you the examples that thousands of telegram groups where they do businesses without paying a single cent tax and illegally getting involved in businesses in this country. Enisa Garu Niyoja Katanaikatumani. You have 2 more minutes. Mage Ayachanawa Tamai. Api Mona Deshapalne Karat. Mona Vidya Deshapalne Karat. Mona Vidya Randunat. Mona Vidya Rally Tibbat. May rally Mona Ralleta Kochara Senagaginala Penuat. Api May Rata Avankanang. Api Ada Sakachakali Utte Visanuba. Api Darunu Tanakata, Darunu Aga Dekata Villatino. Api Katakarata, Api Gavana Naya. Api, you got 2 additional minutes. Api, thank you, Honorable Speaker. You are being very nice today. He gave you a doctorate. I appreciate you. You promoted me to a doctor. Honorable Deputy Speaker. So on that note, I would like to say, so let's revisit this whole proposition. And our full support will be there. If you are, the day you convince, or the way we get convinced that your approach is bona fide, your approach is genuine, you are not working for those powers as servants, then we will be with you. Why do we have to even topple your government if you are genuinely serving the country with an agenda for the country? That is the point, Honorable Deputy Speaker. ඒ වගේම මට කියන්නට ඕන මේ ව්‍යවසායකත්ව මනස ගැන කතා කරද්දී මේ රජය ඊයේ මම දැක්කා තංගල්ලේ ගිහිල්ලා ලොකු රැස්වීමක් අපේ ජනාධිපතිතුමා තියෙනවා. මේ තියන්නේත් අර අපේ සංචාරක කර්මාන්තය දියුණු කළ හැකිව තියෙන දකුණු වෙරළබඩ තීරය ආශ්‍රිතව. ඒකේ කියන්නේ අපේ තියෙන රටේ ලොකුම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය ප්‍රශ්නය. දැන් මම ඒක මට දේශපාලනිකව තේරෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවක් දුවන්න නම් මොකක් හරි එහෙම අල්ලගෙන ඒක මත තමයි දුවන්නට ඕන. දැන් ලේසියෙන් අල්ලගන්න පුළුවන් එකක් අල්ලගෙන තියෙනවා. ඒක බොහොම දේශපාලනිකයි. ඒක ප්‍රචාරක වැඩක් හැටියට හොඳයි. කියන්නේ මිනිස්සුන්ට හැමදාම මේක අල්ලලා පෙන්වන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය මට අද කියන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ධනය නිර්මාණය කළා දෙන්නේ නැතුව, මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය වර්ධනය කළා දෙන්නේ නැතුව, මේ රටේ තාරුණ්‍යයට අපේක්ෂාවක් දෙන්නේ නැතුව, බලාපොරොත්තුවක් දෙන්නේ නැතුව, මේ රටේ තාරුණ්‍ය උදේට ඇඳෙන් නැගිට්ටම ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද මේ රටෙන්, අපේ ජාතියෙන්, අපේ අපේක්ෂාව, අපිට දියුණු වෙන්නට පුළුවන්, අපිට සල්ලි හම්බ කරන්නට පුළුවන්, අපිට හොඳ වාහනයක් ගන්නට පුළුවන්, අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා සිහිනයක් නැත්නම් ඔහු යන්නේ මේ වගේ විසඳුම් හොයාගෙන. ඒක කොහෙන් ගෙනාවද කොහොම ගෙනාවද අල්ලනවද කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ බොරු වැඩ නවත්තන්නට ඕන. අපි කවුද මේ රවට්ටන්න හදන්නේ? ඔය මිනිස්සු ගෙනල්ලා මිනිස්සු අද්දලා ගෙනල්ලා රැස්වීමක් තියලා ඉවත් වෙනු කිව්වට ඉවත් වෙනවද? මේක බොරුවක්නේ. මේක බොරුවක්. ඉතින් ඒකට ඒ වෙනුවට ඔය රැස්වීමම තියලා දකුණේ තාරුණ්‍ය ගෙනල්ලා දකුණේ තාරුණ්‍ය වෙනුවෙන් ඔය වෙලාව වැය කරා නම් ජනාධිපතිතුමා තාරුණ්‍ය අභිප්‍රේරණය කරලා ඔවුන්ට මෙන්න මේ අවස්ථාවන් අපි නිර්මාණය කරලා දෙනවා. අපි මෙන්න මේ සහයෝගය දෙනවා. මේ ප්‍රාග්ධනය ඔබට දෙනවා. මෙන්න මේ ණය පාසුකම් අපි ඔබට දෙනවා. ඔබට පුහුණුව දෙනවා. ඔබට ශිෂ්‍යත්ව දෙනවා. අන්න එවැනි ධනාත්මක ආඛ්‍යානයකින් දකුණ ආමන්ත්‍රණය කරා නම් අපිට ඇති වෙන්නේ ආදරයක්. Honorable Dilip Jhavere, your time is up.
And you are being unkind. I think you didn't give me that extra 2 minutes. Yeah, that was given. You have completed that You 2 gave. minutes also. yes. Anyway, then will you give me just 30 seconds to sum up? ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ගන්නෙ නෑ මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය. මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදීත් ව්‍යවසායකත්වය කියන වචනය දාගෙන තියෙනවා. මම අවංකව කියන්නේ මේක තේරුම් ගන්න. ව්‍යවසායකත්වය on entrepreneurship is not a word that you could use loosely. You have to understand the deep down concept of it. And that means technically something completely else in the world. And study the regional competition, global competition, how they are moving forward and how we can take that into our strategies and to move the nation forward. මේ ජාතිය ඉදිරියට යන ගමනකදී ඔබ දිනක මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය ඔබගේ චින්තන දේහයට යොදාගත් දිනේදී මම හිතන්නේ අපිට එක දේශපාලනයක් කතා කරන්නට පුළුවන්. එදාට තමයි මේ රටේ මිනිස්සු මද්ද්‍රව්‍යයෙන් ඉවත් වෙන්නෙත්, මේ රටේ මිනිස්සු ඒ සියලුම අකටයුතුකම් වලින් ඉවත් වෙන්නෙත්, මේ රටේ මිනිස්සු එක ජාතියක් හැටියට නැගී සිටින්නෙත් කියන බව පවසමින් නැවත වතාවක් අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ ඒ සිනාමුසු සහයෝගයට අගය පළ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.